චාමර සම්පත් මේ පක්ෂෙත් ඉස්සරහට අරගෙන මේ නායකගේ ආශිර්වාදත් ඉස්සරහට අරගෙන ඊයේ මට නායකයෙක් කතා කරා උදේ අපේ පක්ෂයේ හිටපු නායකයෙක් මං කිව්වා සර් තරහ වෙන්න එපා සර් ඇවිල්ලා මේ පුටුවේ වාඩි වුණා මං සර්ට වැඩ දැන් දුමින්ද මේකේ ලේකම් මං දුමින්දට වැඩ ඒක නිසා සර් තරහ වෙන්න එපා සර් ආවොත් මං සර්ට වැඩ මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ කවුද ජනාධිපති ජී.එල්. පීරිස් ඇමතුමා අපි ජනාධිපතිට වැඩ 94 චන්ද්‍රිකා මැඩම්ට 99 චන්ද්‍රිකා මැඩම්ට 2005 මහින්ද රාජපක්ෂ මහත්තයට 2015 මහින්ද රාජපක්ෂ මහත්තයට අපි එක දිගට 2019 ගෝඨාභය මහත්තයට අපි වැඩ කරපු මිනිස්සු අපි කාගෙන්වත් කකුලෙන් ඇදලා නැහැ අපි කාටවත් ප්‍රශ්න ඇති කරලා නැහැ අපි මේ පක්ෂයේ වගේම විනීතව අවංකව විනයක් ඇතුව මේ රටේ දේශපාලනය කරන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයෙක් මට පොඩ්ඩක් තරහ යනවා මම පොඩ්ඩක් කෙලින් කතා කරනවා ඒවට අවුරුත් අමනාප වෙන්න එපා වැඩ හරියට කරන මිනිස්සු එහෙම තමයි මම දන්නවා අනුරුද්ධ රත්වත්තේ ඔය ජගත් පුෂ්ප කුමාරයා පැත්තේ ඉන්නවා වෙල්ලවාය ආසනේ ජගත්ට කොටසක් කඩලා අත්තනායක මහත්තයට කොටසක් අල්ලා දුන්නා මම එතකොට ජගත්ට වැඩ කරන්න ගිහිල්ලා හිටියා වෙල්ලවායට 94 ජගත් ඒ වෙලාවේ තරුණ නායකයෙක් වෙල්ලවායි අනුරුද්ධ රත්වත්තේ ජාතික සංවිධායකතුමා 8ට නම් 8ට පැස්වීමට ආවේ නැත්තම් කෙලින්ම එළියට දැම්මා. ඒ විදිහට තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ ගොඩ නැගුවේ. ඒ නිසා මිත්‍රවරුනි පක්ෂයේ අපේ වෘත්තීය සමිති මෙතන ඉන්න වෘත්තීය සමිතිය අපේ සෞඛ්‍ය වෘත්තීය සමිතියේ නායකතුමා ඉන්නවා. වරායේ නායකතුමා හිටපු නායකතුමා ඉන්නවා. CTB එකේ අපේ නායකවරු ඉන්නවා. අපේ 90ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕගොල්ලෝ පේන්නේ මේ කොළඹවට ඉන්නවා අපේ 90. වරාය දුම්රිය ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය මහමාර්ග ಖನಿජ තෙල් විදුලි බල මේ රටේ හෘදේ වස්තුව වගේ තියෙන හැම ආයතනයකම වැඩියෙන්ම වෘත්තීය සමිතියේ ක්‍රියාකාරී සමාජිකයෝ ඉන්නේ මේ රටේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කියන එක ඕගොල්ලෝ දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ අනේ ඒකත් හොඳට මතක තියාගන්න ඒ නිසා මේ ආණ්ඩුව ගැන මම පාර්ලිමේන්තුවේ ඇතිතරම් කතා කරනවා මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි මිත්‍රවරුනි ඕගොල්ලොන්ට මම එකක් මතක් කරන්න ඕන සැප්තැම්බර් 22 ජනාධිපතිවරයා දිනලා ඔතන රාජගිරියේ මැතිවරණ කාර්යාලයේදී මිනිස්සෙක් ආණ්ඩුවක් ගෙනියනවා කියලා තේරුම් ගන්න පුළුවන් එදා තමයි අවසාන ප්‍රතිඵලය ගන්න අනුර කුමාරට එන්න කිව්වා රාජගිරියේ මැතිවරණ කාර්යාලයට එදා සජිත් ප්‍රේමදාසත් ගිහින් හිටියා රනිල් වික්‍රමසිංහත් ගිහින් හිටියා නාමල් රාජපක්ෂත් ගිහිල්ලා හිටියා දැන් ජනාධිපතිතුමා දිනලා ඉවරයි දෙවෙනි මනාපිනුත් අනුර දිනලා අනුරගේ මූණේ බඹරු ගැහුවා වගේ කළු පාටයි අනුර ඉන්නවා තුස්නින් භූත වෙලා අපේ ඇමතුමා ජනාධිපති වෙච්ච මිනිහා තුස්නින් භූත වෙලා ඉන්නවා මම ටීවී එක බලලා අපි එතකොට පෙරදිලා ටීවී බලනවා මම කිව්වා අපිත් එක්ක හිටපු ක්‍රියාකාරීන්ට එකන මොකද්ද බං අර වෙලා තියෙන්නේ ජනාධිපතිගේ මූණේ හැටි බලපං නෑ ජනාධිපති ඒ වෙලාවේ දන්නවා මම වැඩ කරේ ජනාධිපතිකම ගන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙන්න ජනාධිපතිකම ලැබුණේ අර විද්දේ හාවට වැඳුනේ පඳුරට එයා දැනගෙන හිටියේ නෑ එයා ජනාධිපති වෙයි කියලා ඒකින්ද එයාට නිකම්බ ජනාධිපතිකම හම්බුණා මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ටත් දීලා බලමු කියලා මුන්ටත් දීලා දැන් කෙලවගෙන